හුඟක් කැමති එක එක දේවල් ලබන්න. නේ ඔබගෙන් ඇහුවොත් ඔබ කියයි මට සල්ලි ගොඩක් ඕන කියලා. තව අය කියයි මට කියයි වාහනයක් ඕන කියලා. තව අය කියයි එක එක දේවල් ඉල්ලයි නේ. හැබැයි මම ඔබට අද කියන්නේ නැහැ ඊට වඩා බලවත් දෙයක් ගැන. හලෙලූයා. හලෙලූයා. බිල්ඩින් දවසක පහ වෙලා යනවා. මුදල් අතේ නැති වෙලා යනවා. හැබැයි මම දෙවියන්ගේ ආත්මය ගැන ඔබට කතා කරන්න යනවා. හලෙලූයා. හලෙලූයා. ඉතින් මම ඔබට කතා කරන්න යනවා අද දවස දෙවියන් වහන්සේගේ ආත්මය ගැන. ඒ කියන්නේ දැන් ආත්මය මනුෂ්‍ය කෙරේ ආවහම මොනවද කරන්න පුළුවන් කියලා තමයි අද දවස් අපි බලන්න යන්නේ. හලෙලූයා. බලය. හලෙලූයා. අනිත් එක්කෙනාට කියන්නේ බලය කියලා. බලයක් කියන්නේ බලය. බලය කියලා කියන්නත් ඒවා බල. right. බලමාලු කන්න එපා සැරයි. අපිට නම් කන්න පුළුවන් ඕන මාළු. right. hallelujah. ලොකුවත් ප්‍රසන්නාරය. right. දෙවියන් වහන්සේ ආපත්. ආමෙන්. පළවෙනි කාරණේ තමයි අපි යමක් කරන්න නම් දෙවියන් වහන්සේ තුල බලවත් ආලේපයක් අවශ්‍යයි. නැත්නම් දෙවියන් වහන්සේගේ ආත්මය අපි තුල වැగిරෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ අපිත් එක්ක නැත්තම් ඒ ආත්මය අපිත් එක්ක නැත්තම් අපි යාත්‍රා කරනකොට ඒ ස්පර්ශන වෙන්න යනවා. ඒවෙන් කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න යනවා. ලෝකේ බොහෝ අය යාත්‍රා කරනවා. බොහෝ මිනිසයන් මේ කන්නනම් කරනවා. හැබැයි ඒ වචන හිස්. එතන බලයක් නැහැ. එතන ආත්මයක් නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය නැති නිසා ඒ හැම වචනයක්ම හිස්පාවෙටපත් වෙන්න යනවා. ඔබ දෙවිඳුන්ගේ ආත්මෙන් පිරීලා නැත්තම් ඔබ කතා කරන වචන, ඔබ යාත්‍රා කරන ඒ වචන, ඔබ අඩ කරන ඒ වචන සියල්ලම හිස්පාවෙටපත් වෙන්න යනවා. ඔබ පැය ගානක් කතා කරයි. ඔබ පැය ගානක් යාත්‍රා කරයි. ඔබ නිරානුවේදී ඔබ යාත්‍රා කරයි. හැබැයි ඒ හැම වචනයක්ම හිස්පාවෙටපත් වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ ආත්මය නැත්තම්. හලෙලූයා. එනම් ඊටම වැදගත් අපේ ජීවිතේට උන්වහන්සේගේ ආත්මය වැగిරීම අපිට අවශ්‍යයි. හලෙලූයා. ඒ බලය, ඒ අනුභවය අපිට වැදගත්. ආමෙන්. හලෙලූයා. අපි බලමු යේසුස් වහන්සේට දෙවියන් වහන්සේ ආලේප කරා. යේසුස් වහන්සේ නිකම් වැඩ කරේ නෑ. ඒ ආලේපේ වැగిරීම යේසුස් වහන්සේ තුලත් තිබුණා. ඒක යේසුස් වහන්සේ අන්ධයාට කතා කරනකොට මේ මිනිස්සුන්ට කතා කරනකොට අන්ධයාට කතා කරනකොට මිනිස්සුන්ගේ සුවය වෙනුවෙන් යාත්‍රා කරනකොට හාස්කම් වුණේ දෙවියන් වහන්සේගේ ආත්මය යේසුස් වහන්සේ මත තිබුණ නිසා. ආමෙන්. අපි බලමුද පළවෙනි පදේ. ලුක් 7 වෙනි පරිච්ඡේදයේ 18 19 අපි පොඩ්ඩක් කියමු. ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහිය. දැන් බලන්න මේ කා කෙරෙහිද ස්වාමින් වහන්සේගේ ආත්මය? දැන් ඔබට කියන්න පුළුවන්ද ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහි කියලා? කියන්න පුළුවන්ද? ඒකේ මම අහන්නේ. ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන්ද ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහි කියලා? right. මෙතන කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මය මා කෙරෙහිද කියන්නේ. මක්නිසාද දෙලිඳුන්ට සුභාරංචිය දේශනා කරන්නට උන්වහන්සේ මා ආලේප කළසේ. සුභාරංචිය කියන යේසුස් වහන්සේ ආලේප කළ තිබුණා. right. වහලුන්ට මිදීම සහ වහලුන්ට මිදීම, අන්ධයන්ට පෙනීම ලැබෙන බව ප්‍රකාශ කරන්නටද මඩනා ලද්දවුන් නිදහස් කර හරින්ටද ස්වාමින් වහන්සේගේ පිළිගත යුතු අවුරුද්ද ප්‍රකාශ කරන්නටද යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ආලේප කරලා තිබුණා. නිකම් වැඩ කරේ නෑ. නිකම් යේසුස් වහන්සේ මරියගේ කුසෙන් ඇවිල්ලා අවුරුදු 30ක් පොළවේ ජීවත් වෙලා ඊළඟ අවුරුදු 3මාර නිකම් වැඩ කරේ නෑ. ඔහු නිරාණු ඉඳලා දෙවිඳුන්ගේ අය ආලේපය, ඒ ආත්මය ලබා ගත්තා. හලෙලූයා. ඒ තුල තමයි හාස්කම් වෙන්න ගත්තේ. යේසුස් වහන්සේ සේවය කරාද නිරාණු ඉන්න ඉස්සෙල්ලා? යේසුස් වහන්සේ පළවෙනියම දවස් 40ක් නිරාණු හිටියා. නිරාණු ඉඳලා තමයි උන්වහන්සේ වැඩ ආරම්භ කරේ. වැඩ ආරම්භ කරන්න ප්‍රථමයෙන් නිරාණු ඉඳලා එළියට එන යක්ෂයා තමයි ඉස්සෙල්ලාම පරීක්ෂා කරේ. right. ඒක නම් අපි පස්සේ කතා කරමු. දැන් ආත්මය ගැන අපි කතා කරන්නේ. right. යේසුස් වහන්සේ ඒ දෙවිඳුන්ගේ ආලේපය ලබා ගත්තා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. එන උදල් වලට වඩා
බිල්ඩින් දේපොළ වලට වඩා වටිනාම දෙයක් තමයි දෙවිඳුන්ගේ ආලේපය. හලෙලූයා. ඒක නිකන් ලැබෙන්නේ නෑ අපි මේ ආලේපය ලබා ගත්තාම. ආමේන්. හලෙලූයා. හලෙලූයා. රයිට්. අපි තව පදයක් බලමු ක්‍රියා 10:38. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරයේ යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද රයිට් ඇති පොඩේ අය කියමු බලන්න දැක්කද යේසුස් වහන්සේ නිකම් වැඩ කරේ නෑ ආමේන් දැන් අපි යාත්නා කරන්නේ අපි උදේට යාත්නා කරන්නේ රැට යාත්නා කරන්නේ දවල්ට යාත්නා කරන්නේ හැබැයි තුන් වේලා අපි කොහොම හරි කනවා නේ ඉතින් කොහොමද අපි වැඩ කරන්නේ වැඩ කරන්න බෑ අපි මේ පොළවේ ජය ගන්න නම් අපේ යාත්නාව වැදගත් ඒ ආලේපය වැදගත් කීකරුකම මේ යාත්නා කරා කියලා ආලේප ලැබෙන්නේ නැහැ එහෙනම් දෙවිඳුන් ආලේපය ලබන්න නම් කීකරුකමත් වැදගත් වෙනවා අපි ඒක වෙන දවසක බලමු ඈ දැන් මේ ආලේපය ගැන කතා කරන්නේ ඈ ආලේපය වැදගත් හලෙලූයා හලෙලූයා ආලේපේ දිනනකොට එතන සමාදාන තිබෙනවා ආලේපේ දිනනකොට යක්ෂයා බයයි ආලේපේ දිනනකොට යක්ෂයා ඉස්සරහින් නැහැ රයිට් හලෙලූයා රයිට් කියමු නහගන්න දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරයේ යේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණ බවත්ය. හලෙලූයා. සියල්ල යහපත්කම් කරමින් යක්ෂයා පීඩා කරන මිනිස්යන්ව නිදහස් කරමින් ස්වාමීන් වහන්සේ කියනවා ඔව් දෙවිඳුන් සමග හැසිරුණා කියලා. හලෙලූයා. හලෙලූයා. ආලේපේ තියන අය මඤ්ඤම් වෙන්නේ නැහැ හොඳේ මතක තියාගන්න. හොඳේ ආලේපේ තියන අය බොරු දේවල් කරන්නේ නැහැ. ආලේපේ යේසුස් වහන්සේ බොරු දේවල් කරේ නැහැ. බයිබලයේ කියන අන්තිම කාලේ උන්වහන්සේගේ නම ඉස්සරහට දාලා බොහෝ ප්‍රබෝධවරු බොහෝ ගුරුවරු නැගිටින්න යනවා. ඒවෙන් පරිස්සම් වෙන්න ඕන කියලා බයිබලයේ ලියා තිබෙනවා. රයිට්. ඉතින් දැන් මොනවද වෙන්නේ? දැන් ආලේපේ ඉතාමත් වැදගත්. ඔබගේ ජීවිතේ ඔබ ආලේපේ තියෙනකොට ඔබ ආශිර්වාදයක් ලබන්න යනවා. දැන් ආලේපේ තියෙනකොට බොහෝ දේවල් ඔබට ලැබෙන්න යනවා. හරි? දැන් අපි සාමාන්‍ය පොඩ්ඩක් ආලේපේ ලැබිලා තියෙනවා. දැන් බලන්නකෝ මේ ආලේපේ ලබා ගන්නකොට අපිට ආශිර්වාද ලැබෙන්න යනවා. දැන් ආලේපේ ඉතාමත් වැදගත් ඔබගේ ජීවිතේට. ආලේපේ තියෙනකොට ඔබ බලවත් වෙන්න යනවා. හරි? ඔබ යක්ෂ බලවේගවලට ඔබ බය නැහැ ඈ මිනිස්සු ඔබ නිසා නිදහස් වෙන්න යනවා ඔබගේ ආලේප නිසා ඈ ඉතින් මේක ඉතාමත් වැදගත් ඔබ ආලේප ලබා ගැනීම ආමේන් හලෙලූයා රයිට් ඉතින් අපි බලමු දැන් යේසුස් වහන්සේට මේ ආලේප දීලා තිබුණේ අපි බලමු දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දීලා තිබුණාද කියලා ඈ රයිට් අපි උප්පත්ති පොතේ පෙළ ගමු පළවෙනි පොතේ පෙළ ගමු අපි ඒකේ 41:38 වෙනි පදේ මෙන්න යෝසප් කියන දෙවියන් පාරාවෝ කියනවා මේ මිනිස්සෙක් කියන්නේ යෝසප් කියන්නේ එවිට පාරාවෝ තමාගේ සේවකයන්ට කතා කොට තමා තුළ දෙවියන් වහන්සේගේ ආත්මය ඇත්තා වූ මේ මිනිසයා වැනි කෙනෙක් අපට සොයා ගන්න පුළුවන් දැයි කිවේය. ආමේන් හලෙලූයා. එහෙනම් යෝසප් තුළ කාගේ ආත්මෙද තිබුණේ? මොකද තිබුණේ? දෙවිඳුන්ගේ ආත්මය. හලෙලූයා. ඒකයි ඔහු ප්‍රඥාවන්තෙක් ලෙස වැඩ කරේ. හලෙලූයා. කවුද මේ කියන්නේ? අන්න ජාතිකේ. මේ කවුද මේ කියන්නේ? කවුද කියන්නේ? පාරාව. කාටද කියන්නේ? මිනිස්සෙකුට. කවුද මේ මිනිස්සයා? යෝසප්. ඔහු කියනවා එවිට පාරාවෝ තමාගේ සේවකයන්ට කතා කොට තමා තුළ දෙවියන් වහන්සේගේ ආත්මය ඇත්තා වූ මේ මිනිසයා වැනි කෙනෙක් අපට සොයා ගන්න පුළුවන් දැයි කීවේය. ආමේන් හලෙලූයා. හලෙලූයා. මේ වගේ කෙනෙක් සොයා ගන්න පුළුවන්ද කියලා අහනවා. හලෙලූයා. කාගේ ආත්මෙද තිබුණේ? දෙවියන් වහන්සේගේ ආත්මය. ඔබ
මම ඔබ දේශනා කළා දිනවනේ බලන්න පාරාව එයාට මොනවද දුන්නේ නැති කියලා ඈ ඇයි ඒ දුන්නේ ඔව් වහල්කම් කරපු නිසාද නෑ ඔව් කිසිම වහල්කමක් කරේ නෑ ඔව් ප්‍රතිපත්ති වහල්ෙක් හිටව සිටියා හැබැයි ඔහු රජු ඉදිරියේ මිනිස්සෙක් ලෙස සිටිනවා ඔහුට සියල්ල ලැබුණේ දෙවිඳුන්ගේ ආලේපය නිසා ආමේන් ඒ ආත්මය නිසා ඊටමත් වැදගත් දෙවියන් වහන්සේගේ ආත්මය ලබා ගැනීම හලෙලූයා හලෙලූයා ෆෝන් ගැහුවට ආලේපය ලැබෙන්නේ නැහැ ඒ නිසා තරුණ ළමයි ඔය ෆෝන් එක පොඩ්ඩක් පැත්තකින් දාන්න වැඩිපුර තියනවා නම් අපේ ගෙදරට ගෙනහලා දෙන්න රයිට් ඉලුව කරේ එපා අපි කැමති නෑ ඒව බලන්න මේ තරුණ කොල්ලෙක් මේ කවුද යෝසප් ඔව් දෙවිඳුන්ගේ ආත්මයෙන් පිරීලා හිටියේ කීකරුකම ඔවා බලලා ආලේපය ලබන්න බෑ එපා ඔබට ආලේපය අවශ්‍ය නම් ඒක පැත්තකින් තියන්න ඕන මොකද්ද පැත්තකින් තියන්න ඕන ඕන්නේ අපි මේ ආලේපය ලබන්න නම් අපි තනි වෙන්න අවශ්‍යයි අය කියන්නේ මිනිස්සු අත්දරින්න අපේ මේ ගෙදර අත්දරින්න කියන නෙමෙයි අපි නිතරම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තබා ගන්න අවශ්‍යයි ලෞකික වලින් ලෞකික ජීවිතෙන් අපි පොඩ්ඩක් ඈත් වෙන්න අවශ්‍යයි අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තබා ගත්තොත් දෙවියන් වහන්සේ තුල අපිට ආලේපය ලබන්න පුළුවන් වෙනවා හලෙලූයා ලෝකෙත් එක්ක අපිට මේක ලබන්න බෑ ලෝකේ සෙල්ලම් එක්ක අපිට මේක ලබන්න බෑ එහෙනම් මේක ලබන්න නම් අපි දෙවියන් වහන්සේත් එක්ක තනි වෙන්න ඕන. හලෙලූයා. අපි දැක්ක යෝසප්ගේ ජීවිතේ ඔහු තනියම තමයි ගමන ආරම්භ කරේ. හැබැයි ඔහුත් එක්ක හිටියා සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඔහුගේ ජීවිතේ පුරවලා තිබුණේ දෙවිඳුන්ගේ ආත්මේ. හලෙලූයා. ඒකයි ඔහු ඉස්සරහට ගියේ. ආමේන්. හලෙලූයා. එනිසා මම ඔබට කියනවා දේව ආලේපය ලබා ගැනීම ඉතාමත් වැදගත්. හලෙලූයා. රයිට්. අපි බලමු. තව කෙනෙක් ඉන්නවා සැම්සන් කියලා. 11 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ ඔන්න මොසෙස්ට මේ සෙනඟ බලා ගන්න බැරි නිසා ඔහු නායකයෙක්පත් කරනවා. පොඩක් අපි ඒක බලමු. ස්වාමින් වහන්සේ මෝසෙස්ට කතා කොට සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව නුඹ දන්නා වූ ඊශ්‍රායල් වැඩිමහල්ලන්ගෙන් 70 දෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමග සිටින පිණිස සම්මුඛ වීමේ කූඩාරම ළඟට කැඳවාගෙන වරින්න. මම බැස එහිදී නුඹ සමග කතා කරන්නෙමි. නුඹ තනියම සෙනඟගේ බර නූසුලා ඔවුන් නුඹ සමග එවුසුලන පිණිස නුඹ කෙරෙහි තිබෙන ආත්මයෙන්ගෙන මම ඔවුන් කෙරෙහි තබන්නෙමි. නුඹ සෙනඟට කතා කොට හෙට දවසට පවිත්‍ර වෙයල්ලා. එවිට නුඹලා මාංශ කන්නහුය. මක් නිසාද නුඹලා අපට මස් කන්න දෙන්නේ කවුද? රයිට් හලෙලූයා. දැන් එතන බලන්න මේ මොසෙස් මේ 70 දෙනෙක් පත් කරනවා දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? ඔවුන්ට කාගේ මොසෙස්ට දීලා තිබුණු ඒ ආත්මෙන් අරගෙන තමයි මේ 70 දෙනාව ආලේප කරන්න යන්නේ. හලෙලූයා. බලන්න ඒක ඉතාමත් වැදගත්. ඒ කියන්නේ නායකයෝ පත් කරනකොට උන්ට නිකන් නායකකම නෙමෙයි. ඒ ආත්මය වැදගත්. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ හෙට දවස උන්ට පවිත්‍ර වෙන්න කියන්න මම ඇවිත් නුඹ තුල තියෙන ඒ ආත්මයෙන් මම උන්ට ඒක දෙන්න යනවා. ඒ කියන්නේ ඒකින් අරගෙන තමයි දෙන්න යන්නේ. මොසෙස් තුල තිබුණු ඒ බලවත් ආත්මේ දෙවියන් වහන්සේ දීලා තිබුණු ඒ ආත්මයෙන් ඒ කොටස් අරගෙන මේ නායකයන්ට වැඩිමහල්ලන්ට ආලේප කරන්න යන්නේ. හලෙලූයා. එන ඉතාමත් වැදගත්. නිකම් වැඩිමහල්ලෝ වැඩ කරන්න යන්නේ නැහැ. දැන් මොසෙස් 70 දෙනෙක් කරන් පත් කරා කියලා නිකම් වැඩ කරන්න බෑ. එහෙනම් දෙවිඳුන්ගේ ආලේපයක වැදගත්. ඒ නිසා ඔවුන්ට දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? ඒ ආලේපය දෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. එහෙනම් අපි මේ නිකම් මේ ගමන යන්න බෑ. මේකට අවශ්‍යයි බලවත් ආලේපයක්. ආමේන්. නැත්තම් අපි හිස්භාවයටපත් වෙන්න යනවා. අපේ වචනේ හිස් වෙන්න යනවා. අපේ කතාව හිස් වෙන්න යනවා. අපේ මහන්සිය හිස් වෙන්න යනවා. ඒ නිසා ඊටාම වැදගත් ඔබ ආලේපය ලබා ගැනීම. ආමේන්. හලෙලූයා. රයිට්. ඊළඟට අපි බෙල්ලගමු. මම ඉක්මනට කියන්න. මිනිස්සුකාරයා පොතක 6 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ ගිඩියොන්ට දෙවියන් වහන්සේගේ ඒ ආලේපය ගැන අපි පොඩ්ඩක් බලන්න යනවා. මම ඔබට මේ පද කියලා පෙන්නන්නේ දෙවියන් වහන්සේ ආලේප කරපු මිනිසයන් ගැන. ස්වාමින් වහන්සේගේ ආත්මය ගිඩියොන් කෙරෙහි පහළ වූයේය. ආමේන්.
හලෙලූයා. දැන් වැඩ කරන්න බෑ, යුද්ධ කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව. එහෙනම් යුද්ධයකට ආවහම දෙවියන් වහන්සේ මොනවද කරේ? ඊළඟට කියනවා. දෙවියන් වහන්සේ ගිඩියොන්ව දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරෙව්වා. ආමෙන්. ඔහු හොර නෑවක් පිම්බේය. එවිට අභියේෂ්වරු ඔහු ළඟට රැස් වූය. ඔහු මනස්සේ මුළුල්ලෙහි පණිවිඩකාරයන් නැවීය. ඔහුද ඔහු ළඟට රැස් වූහ. ඔහු ආශේර් වරුන්ද සාබුලෝන් වරුන්ද නප්තලි වරුන්ද වෙතටත් පණිවිඩකාරයන් නැරියේය. ඔහු ඔවුන් සම්මුඛ වන පිණිස ආවෝය. ගිඩියොන් දෙවියන් වහන්සේට කතා කොට ඔබ වහන්සේ කී ලෙස මා ලවා ඊශ්‍රායල් ගලවන සේක් නම් බැලූ මැනව. මම බැටළි ලොම් මිටියක් පාවරේ තබන්නෙමි. ලොම් මිටිය පිට පමණක් පිණි ඇතුව මුළු බිම වියලී තිබුණොත් ඔබ වහන්සේ කී ලෙස මා ලවා ඊශ්‍රායල් ගලවන බව එයින් මම දැනගන්නෙමි කීවේය. හලෙලූයා. දැන් ඔබට දැන් ඔබ ඒක ඉස්සරහට ගියාගෙන ආවනම් ඔබ දකින්න යනවා ගිඩියොන් කොහොමද යුද්ධ දෙන්නේ කියලා. හලෙලූයා. වැදගත් දෙවියන් වහන්සේගේ ආත්මය. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරුණ නිසා ඔවුන් යුද්ධේ ජයගත්තා. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ඉතාමත් වැදගත්. දැන් අපේ ජීවිතේ යුද්ධ තිබෙනවනේ. ඒවා ජය ගන්න අපිට බැරි වෙලා තියෙන උඟක් වෙලාවට අපි හිස් භාවයටපත් වෙලා අපේ වචනේ හිස් අපි දෙවිදුන්ගේ ආලේපෙන් පිරීලා නැහැ. ඒ ආත්මෙන් පිරීලා නැහැ. ඒ පිරුණා නම් අපි මේ පොළව බොහෝ දේවල් අපි ජය ගන්න යනවා. හලෙලූයා. රයිට්. ඊළඟට අපි සම්සෝන් කියන අපි බලමු. 14:5. පසු සම්සොන්ද ඔහුගේ මව්පියෝද තිම්නාට යන්ට ගියෝය. තිම්නාහි මිදි වතු වලට පැමිණි කල බලව තරුණ සිංහෙක් ඔහුට ගෙරෙව්වේය. එවිට ස්වාමීන් වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. ඔහු තමාගේ අතේ කිසිවක් නැතුව එළු පැටවක ඉරා දමන්නාක් මෙන් ඌ ඉරා දැමීය. කොහොමද වැඩේ? අපි මේ ළඟදී සත්වත්තර ගියා. මං කිව්වා කට්ටියට මගේ ළඟින් ඉන්න නැත්නම් මාරු වෙමුත්. ඔක්කොමලා right. අපි දැක්ක සිංහයා කොච්චර සයිස්ද කියලා නේ? මම ඕක දකින්න වෙලාවේ මම කල්පනා කරා සැම්සන් මේ ඊට වඩා විශාල හිටනේ ඉරුයි. මමත් try කරා ඔකට පැනලා ඉරන්න. බෑනේ දඩ ගන්නවානේ. right. විලක් කරේ. දැන් සැම්සන්ගේ දෙමව්පියෝයි ගමනක් යනවා. යන වෙලාවේ මොකෙන්ද ආවේ? සිංහෙක්. ගොරවුවා. රෝනෝට මොනවද උනේ? ගොරවන්නේ හීලා සිංහෙක් නෙමෙයි මෙයා. හොඳේ. මිනිමස් කණෙක් කෙනෙක්. මොනවද උනේ? දෙවියන් වහන්සේ සැම්සන් මොනවද කරේ? දෙවිදුන්ගේ ආත්මෙන් පිරෙව්වා. බලන්නකෝ. මේ වැදගත් නැද්ද දෙවියන් වහන්සේගේ ආලේපේ? වැදගත්. හලෙලූයා. එතකොට මොනවද උනේ සැම්සන්? සිංහයා ළඟට ගිහිල්ලා එළු බැටියෙක් ඉරනවා වගේ. දෙකට ඉරලා දැම්මා. හලෙලූයා. පාරින්න බල්ලෝ ඉරන්න යන්න එපා ඔබ දැන්. ඔය හිටපුවා. right. හලෙලූයා. ඉතින් දෙවියන් වහන්සේගේ ආලේපේ. මේ ආලේපේ නැත්තම් මේක කරන්න බෑ. දෙවියන් වහන්සේගේ ආලේපේ සියල්ලම යටයි. ආමෙන්. මේක ලබා ගන්න ඕන අපි. අපිට මේක වැදගත්. වැදගත් දෙයක් තමයි මේ ආලේපේ. ඔබ කියන්නේ ස්වාමීනි මම මේ ආලේපෙන් පුරවන්න. අපිට තියෙන රෝග, අපිට තියෙන ප්‍රශ්න, අපිට තියෙන ආර්ථික ගැටලු මේවා ඔක්කොම නිදහස් වෙන්න යනවා. අපි ආලේපෙන් පිරුණාම. හලෙලූයා. ආලේපෙන් පිරෙන්න නම් අපි දෙවියන්ට කීකරු වෙන්න ඕන. හලෙලූයා. හලෙලූයා. right. තව අපි පදයක් බලමු. 15:14. ඔහු ලෙහියට පැමිණි කල පිලිස්තිවරු ඔහු දැක ඔල්වර හඬ නැගුවෝය. ස්වාමීන් වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය. ආමෙන්. එතනදිත් මොනවද උනේ? ස්වාමීන් වහන්සේගේ ආත්මය බලවත් ලෙස. කොහොමද පැමිණුනේ? බලවත් ලෙස. බලවත් ලෙස සම්සොන් කෙරේ පහළ වුණා. ආමෙන්. ඒක තමයි වැදගත් දේ. එහෙනම් අපිට අවශ්‍යයි ඔබ කැමති නැද්ද? සිංහයෝ ඉරන්න නෙමෙයි.
ගෙදර මහත්තයා බෙල්ල විරගන්න. එයාලේ පන්නැටිය සිංහෙ එකට ඉරනවා වගේ මහත්තයා බෙල්ල විරගගෙන ඉන්න පුළුවන්. ආලේ බෙල්ල. ආමෙන්. නෑ. මයිදෝ සිස්ටර්. right. ඒවා කරන්න නෙමෙයි හොඳේ. ඒවා කරන්න මේ ආලේප ලැබෙන්නේ නැහැ. right. ඔබ බෙල්ල මිරික ගන්න. ඒ ආලේප ඉල්ලන්නේවා. right. hallelujah. මේ ලෝක කරේ. hallelujah. බැදගත් ආලේපේ. ආමෙන්. දැක්කනේ ඔබ මම මේ කීප දෙනෙක් ගැන පොඩ්ඩක් ඔබට කිව්වේ. බයිබලයේ බොහෝ අය මේ ආලේපෙන් පිළිලා තිබුණේ. hallelujah. ආලේපේ නැත්තම් ඡය ගන්න බෑ. ආලේපේ නැත්තම් අපි යාත්‍රා කරන වචන හිස්. අපි කතා කරන වචන හිස්. අපි ආලේපෙන් පිරෙනකොට අපිට අවහිර කරන යක්ෂයා දුරු වෙන්න යනවා. දැන් දෙවියන් වහන්සේගේ මැවිල්ලනේ අපි. ඒකට විරුද්ධව ඉන්නේ කවුද? යක්ෂයා. එහෙනම් අපි ආශිර්වාද ලබනකොට අපේ ජීවිතේ සඵල වෙනකොට හැම වෙලාවෙම බාධා කරන්නේ අල්ලමු ගෙදර අය නෙමෙයි. අල්ලමු ගෙදර අය නෙමෙයි. යක්ෂයා. මතක තියාගන්න. එහෙනම් ඒ යක්ෂයාගෙන් අපි ආලේප ලබනකොට යක්ෂයා නිකම්ම පහ වෙන්න යනවා. හලෙලූයා. අපි එළවන්න අවශ්‍ය නැහැ. අපි පිරෙනකොට ඒ බලවත් ආලේපේ පිරෙනකොට යක්ෂ බලවේග නිදහස් වෙන්න යනවා. අපිට විරුද්ධව තිබෙන හැම බාධාවක්ම නිදහස් වෙන්න යනවා. එහෙනම් අපි පිරෙන්න ඕන දෙවියන් වහන්සේගේ ආත්මයෙන්. හලෙලූයා. 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 දෙවියන් වහන්සේගේ ආත්මයෙන් අපි පිරෙනකොට අපි ආශිර්වාද ලබන්න යනවා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරෙනකොට අපිව දෙවියන් වහන්සේ ඔසවන්න පටන් ගන්නවා. ආමෙන්. එහෙනම් මේ ආලේපේ ඉතාමත් වැදගත්. ආමෙන්. ආලේපේ ඉතාමත් වැදගත්. බලන්න හැම වෙලාවම දුර්වල කරන්නේ අපේ ආත්මය. අපි දුර්වල වෙන්නේ අපි හැම වෙලාවම දුර්වල වෙන්නේ ආත්මය. ශරීරය නෙමෙයි. ශරීරය ගෑවම ආයි නැගිටලා එනවා. ආයි උඩ පයින්නවා අරේට දුවනවා මෙහෙට දුවනවා. ඒ කෑම ගෑවම ඒ පෝෂණය ලැබුණා ඒක වෙනවා. හැබැයි ආත්මය කෑමෙන් බලවත් කරන්න බෑ. නේ හැම වෙලාවම අපිව දුර්වල කරන්නේ අපේ ආත්මය. අපිට තියෙන ආත්මය. ඒක දුර්වල වුණොත් අපිට ගමන් කරන්න අමාරුයි නේ. හැබැයි දිවිදුන්ගේ ආත්මය පැමුණා අපේ ශරීරය අපේ ආත්මය බලවත් වෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. එනිසා අපි උන්වහන්සේගෙන් ඉල්ලමු අද දවස දිවිදුනේ ඔබගේ බලවත් ඒ ආත්මෙන් මාව පුරවන්න කියලා. හලෙලූයා. ඔබ කැමති නැද්ද? අපි මගේ වැඩි වෙලාවක් ඔබට අපි ස්වාමීන් වහන්සේට යාත්නා කරන්න යනවා. හලෙලූයා. අපි පිරුණොත් අපි ආශිර්වාද ලබන්න යනවා. සුව වෙන්න යනවා. අපේ ජීවිත සඵලත්වයට පැමිණෙන්න යනවා. හලෙලූයා. 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 දැන් බලන්න. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් අපි පිරෙනවා කියන්නේ අපේ ජීවිතයේ තවත් ඉස්සරහට ගමන් කිරීම. අපි දෙවියන් වහන්සේගේ ආත්මයෙන් අපි පිරුණාම මොනවද වෙන්නේ? අපි ශක්තිමත් වෙනවා. අපි බලවත් වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ සේවය තව ආශිර්වාද ලබන්න යනවා. සේවය තුල. හලෙලූයා. ඉතින් අපි දැන් නැගිටලා අපි යාත්නා කරන්න යනවා. මම පොඩි පණිවිඩ දෙයක් තුනක් ඔබට කිව්වේ. මේ ආලේපේ තාමත් වැදගත් ජීවිතේ. හලෙලූයා. හලෙලූයා. අපි දැන් ඉල්ලන්න යන උන්වහන්සේගේ ආත්මයෙන් අපි ඔප්පුරවන්න